අපි කතා කරන්න යන්නේ ශුද්ධ බයිබලයේ මුල් පොත් 5 ගැන. මේවා පංච පුස්තකය කියලා හඳුන්වනවා. ඒ කියන්නේ උත්පත්ති, නික්මයාම, ලෙවි ව්‍යවස්ථාව, ගණන් කතාව සහ ද්විතීය නීති සංග්‍රහය කියන මේ පොත් 5. හේබ්‍ර භාෂාවෙන් ටෝරා කියලා හඳුන්වනවා. ටෝරා කියන්නේ ව්‍යවස්ථාව හෝ ඉගැන්වීම කියලා අදහස් වෙනවා. පංච පුස්තකය කියන්නේ මේ මුල් පොත් 5 එකතුවට. මේවා නීතිය, ව්‍යවස්ථාවලිය නැත්තම් මෝසෙස්තුමාගේ ව්‍යවස්ථාව කියලත් හඳුන්වනවා. මේ රූපය දකින්න තියෙන්නේ පංච පුස්තකය නියෝජනය කරන ලියවිලි 5ක්. මේවා එකිනෙකට සම්බන්ධව තියෙනවා. පංච පුස්තකය නිර්මාණය වෙලා තියෙන්නේ පරම්පරාගත විශ්වාස සහ අත්දැකීම් මත. මේක ලියවෙන්න දේව ධර්මීය සම්ප්‍රදායන් 4ක් දායක වෙලා තියෙනවා කියලා ලියවිලි විශාරදයන් පිළිගන්නවා. ඒ සම්ප්‍රදායන් තමයි යාවේ, එලෝහිම්, ද්විතීය නීති සහ පූජක සම්ප්‍රදාය. පළවෙනි එක තමයි යාවේ සම්ප්‍රදාය. මේකේ දෙවියන් වහන්සේව හඳුන්වන්නේ යාවේ කියන නමින්. ඒකේ අර්ථය ස්වාමින් වහන්සේ. මේ සම්ප්‍රදාය භාෂා ශෛලිය කතන්දර වගේ සරලයි, පැහැදිලි, විවිධත්වයකින් යුක්තයි. නාට්‍යම ගතියකුත් තියෙනවා. උදාහරණ විදියට උත්පත්ති දෙවෙනි පරිච්ඡේදයේ 4 සිට 25 දක්වා මැවීම පිළිබඳ දෙවන කතාව. උත්පත්ති 3 ආදම් හා ඒව පාපයට වැටීම. සහ උත්පත්ති 4 කායින් හා ආබෙල් මේ ගණයට වැටෙනවා. මේ සම්ප්‍රදායෙන් කියවෙන්නේ දෙවියන් වහන්සේ මිනිසාට ඊට සමීප සම්බන්ධතාවක් දක්වන බව. උදාහරණයක් විදියට දෙවි ස්වාමීන් වහන්සේ මිනිසාට හඬ ගසමින් නුඹ කොහේදයි ඇසූසේක. උත්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ 9. ඊළඟට එලෝහිම් සම්ප්‍රදාය. මේකේ දෙවියන් වහන්සේව හඳුන්වන්න එලෝහිම් කියන නම පාවිච්චි කරනවා. ඒ වගේම දෙවියන් වහන්සේව ඉදිරිපත් කරන්නේ මිනිසාට වඩා උසස් උත්කෘෂ්ඨ කෙනෙක් විදියට. නික්මයාම 3 වෙනි පරිච්ඡේදයේ 5 මෝසෙස් තුමාට කියනවා නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියකි කියලා. මේ සම්ප්‍රදායේ භාෂා ශෛලිය සෘජුයි, කෙටි, විස්තරාත්මක නැහැ. දෙවියන් වහන්සේ දර්ශන, සිහින, දේවදූතයන් වගේ මාර්ගවලින් මිනිස්සුන්ට කතා කරනවා. ඊසාක් පූජා කිරීම උත්පත්ති 22 වෙනි පරිච්ඡේදයේ 1 සිට 19 දක්වා සහ ජාකබ් තුමා බෙතෙල්හි දුටු දර්ශනය උත්පත්ති 28 වෙනි පරිච්ඡේදයේ 10 සිට 20 දක්වා මේ සම්ප්‍රදායට අයත් සිදුවීම්. ඊළඟට ද්විතීය නීති සම්ප්‍රදාය. මේකේ භාෂා ශෛලිය අනුශාසනාත්මකයි. මේක ද්විතීය නීති සංග්‍රහය පොතට විතරක් සීමා වෙනවා. මේකෙන් කියන්නේ එකම දෙවියන්ට විතරක් වන්දනා කරන්න ඕනේ කියලා. ද්විතීය නීති 6 වෙනි පරිච්ඡේදයේ 4 සිට 6 දක්වා මේ ගැන සඳහන් වෙනවා. අන්තිම එක තමයි පූජක සම්ප්‍රදාය. මේකෙත් දෙවියන් වහන්සේව ඉදිරිපත් කරන්නේ අති උත්කෘෂ්ඨ කෙනෙක් විදියට. ඒ වගේම ආගමික වතාවත් ජනවන්දනාව ගැනත් අවධානය දීලා තියෙනවා. මැවීම පිළිබඳ පළමු කතාව. උත්පත්ති 1 වෙනි පරිච්ඡේදයේ 1 සිට 2 වෙනි පරිච්ඡේදයේ 4 සහ නෝවා සමග ගිවිසුම උත්පත්ති 9 වෙනි පරිච්ඡේදයේ 1 සිට 17 දක්වා මේ සම්ප්‍රදායට අදාළ සිද්ධි. මේ සම්ප්‍රදායෙන් සබත් දවස ශුද්ධ ලෙස ගත කිරීම ගැන අවධාරණය කරනවා. දෙවියන් වහන්සේ ලෝකයේ දින 6කින් මැව්වා. පංච පුස්තකයේ වැදගත්කම තමයි මැවුම් කරුවාණන් සහ මිදුම් කරුවාණන් වන දෙවියන් වහන්සේට පමණක් වන්දනා කිරීමේ වගකීම ඊශ්‍රායෙල් වරුන්ට වගේම අපිටත් තියෙන බව කියන එක. දෙවියන් වහන්සේගේ ආදරය හා කරුණාව නිසා ඊශ්‍රායෙල් වරුන්ව ගැලවීම සඳහා තෝරා ගත්තා. ඔවුන් වහල්භාවයෙන් මුදවා පොරොන්දු දේශයට ගෙන යාම ආදි පිතෘවරුන්ට දුන් පොරොන්දු ඉටු කිරීමක්. ඒ වගේම දෙවියන් වහන්සේගේ නීතියෙන් දුබල මිනිසා හික්මවන අතර උන්වහන්සේට පක්ෂපාතී වීමෙන් ආශිර්වාද ලබන බවත් පෙන්වා දෙනවා. අපිත් මැවුම්කාර දෙවිපියාණන් වහන්සේගේ අනපනත් පිළිපදිමින් ආශිර්වාදයට පංගුකාර වෙන්න ඕනේ.